ඔන්න අද අපි දෙන්න කරගතපු ලොකුම පිනක් තමයි ඔයාලා මේ දකින්නේ. අපි දෙන්න මේ හවස ගියේ ගාලු කොටුවට යන්න. ඒ අතරේ අපි දෙන්නට හිතුණා රොටියක් කෑවනම් හොඳයි කියලා. හැබැයි ගාල් හැමතැනම ඇවිදත් අපිට රොටි හම්බුනේ නැති හින්දා අපි දෙන්න මේ හික්කඩුව පැත්තට යන්න තමයි ආවේ. ඒ ඇති අපි දැක්ක පාරේ අසරණ මිනිහෙක් ඉන්නවා පාරේ අයිනේ වාඩි වෙලා. අපි දෙන්නගේ කෑම පැත්තකින් තියලා අපි දෙන්න මේ කෑම එකක් ගන්න මේ මිනිහයාට දෙන්න. මේක ඇත්තටම කිව්වොත් බෝයි ෆ්‍රෙන්ඩා ඒ වෙලාවේ නිකම්ම හිතුණු සිතුවිල්ල. හැබැයි ඇත්තට මේක ලොකු පිනක් කියලා අපි දෙන්න තේරුම් ගත්තේ මේ මිනිහට කෑම එකට දුන්නට පස්සේ. මේ කෑම කඩේත් අපි හොයාගත්තේ ගොඩාක් දුර ඇවිල්ලා. මොකද ඒ වෙලාවේ තියෙන රයිස් කොත්තු කඩවල් විතරක් නිසා. අපි මෙතනින් මේ විදිහට කෑම එකකුයි වතුර බෝතලයකුයි ගත්තා. ඉතුරු සල්ලිත් අරගෙන අපි දෙන්න මේ යන්න හදන්නේ ආයේ මනුස්සයා හිටපු තැනට. අපි මේ විදියට යන්නේ ඒ සීයා ඉඳපු තැනට. ඔතන ඉස්සරහින් ওই පෝර් බෑග් වගේක් ළඟ ඉන්නවා පේන්නේ අපි කියපු ඒ සීයා. හැබැයි එතනින් හරවන්න බැරි හින්දා අපි මේ විදියට ඉස්සරහට ගිහින් බයික් එක හරවන් ඒ සීයා ඉඳපු තැනට ගියා. ඔන්න ඉතින් අපි මේ විදියට ඒ සීයාට කෑම එක දුන්නා. අපි මේ බත් එකයි වතුර බෝතලෙයි දීලා එහාට යද්දි තමයි දැක්කේ මේ සීයා කොච්චර බඩගින්නකින් හිටියද කියලා. මොකද අපි වතුර බෝතලේ කෑම එකයි දීලා එහාට යද්දි මේ සීයාට අක්ගාලා කරේ වතුර බෝතලේ අරන් වතුර එක බීගෙන ගිහපු එක. මේ වෙලාවේ තමයි අපි දෙන්නට තේරුනේ අපි දෙන්න කරගත්තේ කොච්චර ලොකු පිනක්ද කියලා. මොකද ඒ සීයා ගොඩක් වතුර තිබෙහි තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඉතින් බඩගින්නක් තියෙන්නේ නැති. කාගෙන්වත් ඉල්ලන්නත් නැතුව ඇති. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.